ඊළඟ එක තමයි දැන් අපිට සමීකරණ සුදු කරගෙන යනකොට අපි අවුට්පුට් එක අපි තීරණය කරනවා අපිට මෙන්න මේක ඕන. ඒ තීරණය කරපුවාම අපිට ක්‍රම දෙකක් අපිට හම්බ වෙනවා. එකක් තමයි මෙහෙම ඉන්නන්නකො. මම ලියනවා a.b + b.c + a.b කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා a + b b + c a + b. මේක මම f1 කියලා කියන මේක f2. දැන් මේකේ ගත්තොත් එහෙම අපිට එන්නේ මේවමනේ එන්නේ. නේද? ඔන්නෝම එකක් වෙන්නේ. මෙතන ඕ එක. දැන් මේකෙන් ගත්තොත් boleh ඔය ක්‍රම දෙකක් එතකොට මෙන්න මේකට කියනවා product of summation ක්‍රමයක CO මේක කියනවා SOP ඒ කියන්නේ මේකට කියනවා product of sum මේකට කියනවා sum of product. ඒ වගේම මෙන්න මේකට කියනවා min term එක. මෙන්න මේකට කියනවා max term. ඉංග්‍රීසියෙන් මෙන්න අහන්න එපා. ඔය දෙක. එතකොට අපිට සර්කිට් එකක් හදපුවාම මේ සර්කිට් එකේ ක්‍රම දෙකටම අපිට ගන්න පුළුවන්. එකම ෆන්ක්ෂන් එකේ නෙවෙයි. හරි? ඒක මුලින්ම ඔක්කොම කියනක තේරෙන්නේ නැති. ඒ නිසා අපි ඉස්සෙල්ලා බලමු මේකේ ප්‍රොඩක්ට් ඔෆ් සම් එකේ කොහොමද අපි එක හදාගන්නේ. හරි? එතකොට මේකේ අපි මාතෘකාව කියමු product of sum. POS. දැන් මේකේ තියෙන දේ තමයි අපිට ABC කියලා තුනක් හරි මොකක් හරි ගානක් තියෙනවා. මේ ABC ඉන්පුට් ගානේ අපිට තියෙනවා ප්‍රධාන ඉන්පුට් ගාන ඕන. ඊට පස්සේ අපිට තියෙනවා මේකට අපිට බිංදුව 1 2 3 4 5 6 අවස්ථා ගන්න 8යි. අපි මේ වගේ නැතුව අපි කියනවා අපේ අවුට්පුට් එක තියෙන්න ඕන. දැන් අපි තීරණය කරනවා මෙන්න මේවත් මට මෙන්න මේ ටික තමයි ඒක වෙන්නේ. හරිද? එතන මම කියන මට එක වෙන්න ඕන මම කියන මේකට. මම දැන් හිතන්නේ නෑ අනිත් ඒවා ගැන හිතන්නේ. මේකට එක වෙන්න ඕන, මේකට එක වෙන්න ඕන, මේකට එක වෙන්න ඕන කියලා ඉස්මානිත් ඒවා බින්න. දැන් මට අවශ්‍යතාවනේ. ඒ කියන්නේ මෙතනින් නෝන මට ලියන්න මම මේක ලියන්න මම මේක ලියන x සමාන වෙනවා මෙන්න මේවට. ඒ කියන්නේ මොකද්ද මේක 1කට. ඊළඟට 2කට. ඊළඟට අපි දැම්මේ 5කට නේ. මේකේ ඔස්සේ සංඛ්‍යා ගන්නත් බෑ ඊළඟට සංඛ්‍යා ගන්නත් බැරි ඔක්කොම තියෙනවා. ඒක එහෙම කරන්න බෑ. එතකොට මෙතනින් අපිට මේකට ලියන්න පුළුවන්. මේක ලියනවා මේකට a බා b බා c කියලා ලියන්න පුළුවන් නේ. මේකට අපි කියන min term එක මේකේ min term එක a බා b බා මේක ලියන්න පුළුවන්. මේක ලියනවනේ a බා c බා නේ.
මේක කියන්නේ අවුරුදු 3ක් ගන්න උගමනා කරන විතර. A B බාසි A B බාසි දැන් අපි මේ සමීකරණය අරගෙන ඒ කියන්නේ පවුට් එක ලියනවා A බා B බා C ධන A බා B C බා ධන A B බා C ඊට පස්සේ දැන් මේක අර අපි ඉගෙන ගන්න ඉවරට දාලා සුළු කරලා මේ හැබැයි මේ සර්කිට් එක වැදුවත් මේක වැරදි නෑ. හරි. හැබැයි ඉතින් තේරුම දැන් අපි බලන්න ඕන මේකේ සරලම සර්කිට් එක හැදෙන්න කොහොමද? හරි. ඒක මේක නම් අපිට මොකක්ද ගන්න පුළුවන් නේ? මේකේ ගත්තොත් අපිට මේ අහුවෙච්ච එකක් නේ අපි ගත්තොත්. මේක ගන්න A බා B බා C මෙතන A බා පොදුයි. B පොදු නැහැ B බා C. එතකොට එහෙම ගත්තේ B C ගන්න. එතකොට මේ දෙක ගත්තොත් A බා B බා ගන්න. අනේක ගත්තා. ඉතින් මේකේ B බා පිට ගත්තා. මේ මත උන්න පුළුවන්. A බා B බා C දාන මේක මෙතන ලියන්න පුළුවන්. අපි ඒක ලියන්න පුළුවන්. අපිට සමීකරණයෙන් දීලා කියන ඒවා ලියන්න පුළුවන්. A බා B C එතකොට ඕනනම් එතකොට මෙතන ලියුව හැකි අපිට මේකේ අපිට ගන්න පුළුවන් A B බා පිට ගත්තා ඉන්නේ B බා පිට ගත්තාම A බා C ධන C ධන A බා B C බා හරිද ඊට පස්සේ බලන්න ඕන A බා C ධන C කියන එකට අපි එකක් දීලා තිබුණානේ A baa C මේකද මෙතන මම B බා ගත්ත B බා ගත්ත එළියට එතකොට මේකේ A බා C ඉතිරි වෙනවා මෙතන A C එකක් නේ නෑ මෙතන එහෙමනම් C ගන්න පුළුවන් A බා C විදිහට ගන්න. මේ C දෙකට පොදුයිනේ මේ. මෙතන අවුට් ඒකට ගන්න. එතකොට ගත්තේ අපි දෙන්නේ කි A බා C. B බා C විතර ඈ B බා C විතර B බා C විතර මේ බා ඔව් මෙතන ගත්තා කි B බා C ගත්තේ. ඔව් B බා C විතර. එතකොට එන්නේ A බා ධන A බා ධන A කියන එක එකයි කියලා ලියන්නේ. එතකොට ඉන්නේ කි B බා C ධන A බා B C බානේ. හරි ඒක අපි මෙතන කියන්න ඕනේ නෑනේ. ඊට පස්සේ මේක අපිට ගන්න දෙයක් ආයිති වෙන්නේ නෑනේ නේ. එතන ඒ කියන්නේ මේ සමීකරණය සුදු වෙන්නේ මෙච්චර. ඒ කියන්නේ මේ සර්කිට් එක තමයි අපිට හදන්න වෙන්නේ. හරිද? එතකොට අපි දීලා තියෙන්නේ අපිට ඕනේ කාලවල ඒකට තමයි මේ සයින් එක. එතන ස්ටෙප් 3ක් වෙනවා 4ක් වෙනවා ඕන ගානක් වෙනවා. ඒත් අපිට එහෙම සමීකරණ සුදු කරගන්න අරගෙන ඒ සුදු කරපු එකට තමයි සර්කිට් එක අඳින්න ඕනේ. හැබැයි දැන් මේක ඊට පස්සේ හරිද කියලා බලන්න. නේද? ඒක හරිද කියලා බලන්නකො. දැන් ඕකවන ඕක අපි හරිද දන්නේ. එතකොට අපි මෙතන ගන්න මේ සර්කිට් එක අඳිනවා. මෙතන මොකක්ද දැන් අපිට මේ තුනක් වෙනවා A B C කියලා. ඒතකොට මෙතන යනවා මේමනේ යන්නේ පළවෙනි ගේට් එකට එනවා මෙතන B බා C. ඊළඟට තව යන්නේ අපිට 3 ඉන්පුට් එක මේකේන A බා B C බා. එතකොට මේක A බා ඊට පස්සේ B ඊට පස්සේ C බා. ඊට පස්සේ මේ දෙක යනවා ඕගේ. ඕනෙන් ඊට පස්සේ අපි මේක සුළු කරන කොහොමද මේකේ ABC. එතකොට අපි මෙතන අපිට ලියන්න පුළුවන් මම මේකම දාන්න මෙතන මම ලියනවා A බා කියලා. A බා B බා C බා තුනම ඕන වෙනවද නේද? ඒ තුනම ඕන වෙන නිසා මම මේක ලියනවා A පාඩුවේ
1.1 1.1 1.1 1 1 2 3 4 5 6 1 මේක 1 1 0.0 1 1 0.2 මේක 1 2 3 4 කොහොමද තියෙන්නේ ඊට පස්සේ මේක ගත්තොත් ඊළඟට පළවෙනි එක ගන්න b bar c කියලා නේ b bar c නේ මෙතනින් අපි ගන්න b bar c කියලා කියන්නේ මෙයයි නේ ඒ දෙන්නගේ and එක ඒ දෙන්න එක එක වෙන එකයි අනිත් ඕන වෙලාවකින් බිඳුවයි නේ එහෙනම් මේකේ බිඳුවයි ඊළඟට මේක එකයි මේක බිඳුව මේකනේ 1 1 1 නේ ඊට මේකයි බිඳුවයි මේකයි අතරණිය එකනේ එතන 1යි නේ මේකයි මේකයි නේ ඊට පස්සේ බිඳුවයි මේකයි නේ 1යි බිඳුවයි නේ ඊළඟ එකට වෙන්නේ මොකද්ද a bar b bar a bar b c bar නේ ඒ කියන්නේ මෙයයි මේකයි a bar එකයි c a bar එකයි c bar එකයි b එකයි නේ මේකයි නේ අවුල් බලමුද මේ තුනම එකක් වෙනවා නේ තුනම එකක් වෙනකොට මේකේ මේ දෙකමම බිඳුනේ මේක වෙන්නේ නැහැ ඒක අපි කෙලින්ම බිඳු දෙකක් දාන්න පුළුවන් පළවෙනි ඊළඟට මේ දෙක එකක් වෙනවා එතකොට මේ දෙකක් එකක් වෙනවා ඊට පස්සේ අපි c බානේ c බා වෙන මේක එකක් වෙනවා නේ එකක් වෙනවා අනිත් ඒවා බිඳු දෙන්න පොඩ බලන්න a bar b c අනිත් ඒවා බිඳු වෙන්න හරිද බිඳු වෙන්න ඊට පස්සේ මේ දෙකේ අවසාන ප්‍රතිඵලය නම් මෙතන ඉන්නේ මේ දෙන්නගේ මේ දෙන්නක ඕපන් ඒ කියන්නේ බිඳුවයි 1 1 බිඳුවයි මෙයාගේ 1 බිඳුවයි එතන ඒක සමාන වෙනවනේ එතකොට මෙන්න මේකයි මෙන්න මේ දෙකයි මේකයි දෙක සමාන වුණොත් අපිට කියන්න පුළුවන් අර උත්තරේ සුළු සමීකරණේ හරිද ඕකේ හරිද අපි ඕකම නැතුව වෙන එකක් අපි හදන්න බලමු අපි දෙන්නම් දැන් ඕගොල්ලෝ තීරණය කරන මේක තුනකට වැඩි යන්න දැන් 4 5 යනවා ඒක ඉස්සරහට මම කියලා දෙන්න සුළු කරන්න ගියාම කොහොම ගොඩක් කෙනෙකු සුළු කරන්නේ කොහොමද දැන් මේක එතකොට මේකේ දෙකක් කියවත් සරල වෙන්නේ තුනක් සාමාන්‍ය ඒ කියන්නේ 3 bit එකක් අරගෙන අපි දාමුකෝ එකක් අපි මම මේකට දෙන මෙහෙම අපි පොදු එකක් හදියමු නැත්නම් ආපහු පැටලෙන ගණනම ඒක අපි මෙහෙම එකක් හදමු දැන් මම මේක දෙන්න අවුට්පුට් මේව දෙන්න දැන් මම කියන අවුට්පුට් එක දෙනවා 1 1 1 බිඳුවයි බිඳුවයි 1 බිඳුවයි බිඳුව 1 2 3 4 5 6 7 මෙතන 1 2 3 4ක් ඉන්පුට් 4ක් ඕම් 4ක් දැන් මේකට සර්කිට් එක ඔක්කොම ඩිසයින් කරලා දාන්න කරපු ටික ඔක්කොම කරන්න උඩ දෙරේ අපි කොච්චර දුර මේකේ ඉලිවර් කරලා ඉන්නවා හරි ආගේ කොහොමද කරන්නේ හරි මේකේ ABC එක පොඩ්ඩක් බලන්න ABC කියපුවාම අපිට තියෙනවා 0 0 0 0 1 0 0 1 0 1 0 0 1 1 1 0 0 1 0 1 1 1 0 1 1 1 එතකොට මේකේ එක අවුට්පුට් එක දෙනවා 0 0 0 1 1 1
1 0 बताओ හරිද මේකෙන් අපි ගන්නෙ මේක ගන්නෙ මේක කියන්නේ අපිට a බා ධන b බා ධන c බානේ මේක අපි පරිවර්තනය කරන මේ බිඳුව ගන්න එක නෙවෙයි ගන්නෙ එතකොට ඒක ගන්නවා එතකොට අපි ලියනවා a ධන b ධන c මේක ගත්ත හැකි a බා ධන b බා ධන c කියන එක ගත්ත හැකි a ධන b ධන c බා දැන් මෙයා ගන්නවා සාව ධන නෙවෙයි ඔය එහෙමම ගන්න පුළුවන් මේකේ ප්‍රශ්නයක් නෑ හරිද අපි ආර මේකනේ අපි අවුට්පුට් එක ගන්න උදේ මෙතන ගත්ත හැකි a බා ධන b ධන c බා මේක නිදෙකි a ධන b බා ධන c ආයි මේකනේ තියෙන්නේ a ධන b ධන c ඊට පස්සේ a බා ධන c බා ධන c ඊට පස්සේ මේකේ අවුට්පුට් එක අපි ලියනවා f සමානයි a ධන b ධන c ධන වරන් a ධන b ධන c බා මේක ඩොට් එකක් ඊට පස්සේ a ධන b බා ධන c ඩොට් a බා plus b බා plus c එතකොට මේක අපිට කලින් කියපු තැන තියෙන අපිට වෙනස් නෙමෙයි එකමයි ගත්තේ එක නේ බිඳුව වෙනවා කලින් එකකින් ගත්තා කලින් එකේ දැන් මේක මේ ලියපු එකේ ඔව් එක බිඳුව කරන්න ඔව් බිඳුව දෙක එක කරන්න ඔව් එතකොට කොහොමද මේ වෙන්න ඕනේ බිඳුව තියෙන අවුට්පුට් එක තමයි දෙන්නේ අපි ප්‍රොඩක්ට් ඔෆ් සම් එක ගත්තේ මේක සම් ප්‍රොඩක්ට් එක ගන්න බිඳුව ඒ කියන්නේ අපිට දැන් සර්කිට් එක ඩිසයින් කරනකොට සර්කිට් එක බිඳුවෙන් ඩිසයින් කරන්න පුළුවන් ඒකෙන් ඩිසයින් කරන්න පුළුවන් අවදාන ප්‍රශ්නේ දෙක එකයි එතකොට අර අලින් මම දුන්නු ඉක්වේෂන් එකකින් දැන් මෙහෙම එකක් ගන්න දැන් ඒක මේක තේරුණානේ ඒක හදාගන්න පුළුවන් ඔය ඉතින් මෙහෙම වුණොත් දැන් බලන්න මම මෙහෙම දෙනවා දැන් x සමානයි අපි කියමු සිග්මා බිඳුව 2 5 6 කියලා කියමු හරිද මේක එතකොට මේක බිඳුව ඊට පස්සේ තව එකක් දෙනවා දෙක දෙනවා ඒක ලියන්නේ මෙහෙමයි 1 3 4 7 අයි මේක නැති වුණේ ඒ කියන්නේ මේක බිඳුව එතකොට මේකට කියන මැක්සිමම් හරිද එතකොට මේක බිඳුව ටිකනේ අපිට ගන්න වෙන්නේ එතකොට මෙතන කියන්නේ බිඳුවයි බිඳුවයි 1 එහෙනම් අපි ලියනවා a ධන b ධන c බා මේක 3යි බිඳුවයි 1යි 1යි ඒ කියන්නේ ලියන්නේ මොකද්ද මේ කියන්නේ a ධන b බා ධන මේක 4යි 4යි කියන්නේ මාන 0 තියෙනවා ඒක ලියන්නේ a බා ධන b ධන c ඊට පස්සේ 7යි 7යි කියලා කියන්නේ a බා ධන b බා ධන c හරිද මෙතන ගත්තොත් අපිට ලියන්නේ කෙලින්ම මේක ලියන්න පුළුවන් a බා b බා c බා ධන a බා b c බා ධන a b බා c ධන a b දැන් මේකට මෙහෙම ලියන්න පුළුවන් මේකට මෙහෙම ලියන්න ඒක දෙකේම සුළු කරන්න ගියාම සාමාන්‍ය විදිහට සුළු කරගෙන යන්න පැහැදිලි එතකොට දැන් අපි දැන් මේව ගත්තාම දැන් මේකේ ABC අවුට්පුට් එක ගත්තාම
මේකේ බිඳුව 1 2 3 4 5 6 7 මේ පන් එකම ලියනවා මේකට 1යි මේකට 1යි දෙකට ඉතින් 5යි 6යි හරි ඊට මේක කියන්නේ අනිත්‍ය වෙනනම් මේක මේක 1යි 2යි 3යි 4යි මේකේ 4යි මේකේ 4යි හැබැයි මේ කොච්චර ගන්න මාර්ග වල ඉතින් අපි නිශ්චිත ක්‍රමයකට යන්න බෑ හැබැයි මේකෙන් බැලුවම අපිට කියන්න බෑ කොහොමද සරල පරිපථය කියලා. ඒ කියන්නේ සම්පූර්ණ ඒක බලලා ඉවරලා තමයි අන්තිමට තීරණය කරන්න අපි මේ සර්කිට් මේකෙන් යනවා විවිධ අඩු ගානකින් යන්න පුළුවන්. හරිද? ඔක තමයි කතාව. ඒත් අපි බලමු මේ 15කින් අපි හදලා කොහොමද කියලා. හරි? ඒක එකක් දෙන්න. එතකොට මේකම ගමු. මේ දෙකම අතර ගමු මේක. ඔය දෙකම අහලා සංකල්ප කරලා බලන්න. දොර බිඳුවේ වැඩ නේ. ඈ? දොර බිඳුව.